සාමාන්‍යයෙන් කිලෝ 90කට වැඩිය හිටියා 90ක් 95ක් වගේ බඩත් තිබ්බා පොඩ්ඩක් සෑහෙන්න ඒ ටික ඔක්කොම වගේ ඉතින් මේ යෝගත් එක්ක අඩු වුණා මොකද මම ඉස්සරින් නම් ස්පෝර්ට්ස් කළා අවිද්දා වෙන හොකි ගැව්වා වෙන ක්‍රියාකාරකම් කළා ඒ වුණාට මම යෝගා කරලා තිබ්බේ නැහැ කවදාවත් ඉතින් ඒ නිසා හැබැයි මේක පටන් ගත්තට පස්සේ බඩ එහෙම අඩු වුණේ ඒකෙන් තමයි ගොඩක් අනිත් එක්සර්සයිස් කළාට ගොඩක් අඩු වුණේ නැහැ ඇත්තටම අංගේ වේට් එකත් පොඩ්ඩක් අඩු වුණා සාමාන්‍ය මට්ටමකට අනුරගේ මම දකින්නේ අනුර ඇත්තටම ලොකු කැපවීමකින් මේක කරනවා කැපවීමක් කියන්නේ අනුරගේ මේ අපිව ඇත්තට මොටිවේට් කරන්න එයා ගොඩක් මොටිවේට් කරනවා ගොඩක් වෙලාවට අනිත් ටයිම් එකට යක් කරනවා අනිත් එක මෙතොඩිකලි කරනවා කියලා කියන්න පුළුවන් මොකද අපි දවසක් දෙකක් හරි එන්න බැරි වුණොත් එහෙම එයා නැවත මතක් කරලා මොකද ගුරුවරයෙක් හැටියට ඇත්තට මෙයා මේ අපි ගැන හොයා බලනවා ගොඩක් අපි සර්විස් හැටියට අපි ෆීල්ඩ් එකෙත් ඇවිත් අවුරුදු කිලෝමීටර් 7 8 10 ඇවිදිනවා නමුත් ඇවිදීම පමණක් මං හිතන්නේ ඒකට මේ වයස යනකොට අවුරුදු 60 විතර පෙන්නහන් පස්සේ මං හිතන්නේ 50 60 වෙනකොට අපි පොඩි අපේ පේශිවල දුර්වලතාවය සහ සමබරතාවය විශේෂයෙන් flexibility and balance එක හුඟක් වෙලාවට නැති වෙන්නේ අවුරුදු 60ක් විතර පෙන්නනට පස්සේ හුඟ දෙනෙකුට වෙන වැඩක් තමයි බැලන්ස් එකයි ෆ්ලෙක්සිබිලිටි එක කියන එක නැති වෙන්නේ. යෝගා විලාම ඇත්තටම ඒකට තමයි ගොඩක් වෙලාට ඇඩ්‍රස් කරන්නේ. අනිත් ව්‍යායාම වලට වඩා ওই දෙක හුඟක් ඉම්ප්‍රූව් වෙනවා. ඒ වගේම මෙන්ටල් ස්ට්‍රෙස් එක වගේ ඒවා ගොඩක් අඩු වෙනවා මේ යෝගා ව්‍යායාම කරලා සෙෂන් එකක් කරලා ඉවරනන් පස්සේ. විශේෂයෙන්ම මේ රැකියාව කරන කාලේ අපි ගත්තහම මම රජයේ සේවයේ ආතති වැඩිම රැකියාවක් තමයි මම කරේ. මම හිතන්නේ ලෝකයේ තියෙන ආතති වැඩිම රැකියාවන් වලින් එකක් තමයි අපේ රැකියාව ගණක අධිකාරිය කියන එක. ඒතර රැකියාව කරන කාලේ විශාල වශයෙන් ආතතියෙන් රැකියාව කරලා ඒ හේතුව නිසාම අපි විශ්‍රාම යනකොට විශ්‍රාම යන්නේ ලෙඩ රෝගත් එක්ක. ඒක මටත් ඇති වුණා. විශේෂයෙන්ම මමත් විශ්‍රාම යන අවස්ථාව වෙනකොට ඩයබටික් කොලෙස්ටරෝල් ප්‍රෙෂර් කියන විශේෂයෙන්ම මේ අසනීප තුනෙන්ම බැලුණා. ඒ රැකියාවත් එක තමයි එන්නේ. ඉතින් ඒක අපිට බෙහෙත් වලින්ම සමනය කරගන්න බෑ. බෙහෙත් වලින්ම සමනය කරගන්න බෑ. අනිවාර්යෙන් ඒකද අපි ව්‍යායාම කියන එක අත්‍යවශ්‍යයි. ඒක නිසා තමයි අපි ව්‍යායාම කරන්න වෙන්නේ. ඉතින් ඒ කාරණේ මත තමයි මම යෝග ව්‍යායාම වලට පෙළඹුණේ. මාස්ටර් කියලා කියන්නේ ඊටාම හොඳ ගුරුවරයෙක්. ඉතින් මොකද මම මීට පෙර අර මම ඉස්සලා කිව්ව වෙලාවේදී මම තවත් යෝග ක්ලාස් එකකට සම්බන්ධ වුණා. අපි දිස්ත්‍රික්කම් කාර්යාලයෙන් අපි ඉන්න කාලේ රැකියාව ඉන්න කාලේ සම්බන්ධ කරගෙන අපි ගුරුවරයෙක් එක්ක මාස දෙක තුනක් අපි ඉගෙන ගත්තා. නමුත් මට ඒක අපිට ඒ කියන විදිහ කරගන්න බැරි වුණා. ඒක එහෙම බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ගන්න බැරි වුණා. හැබැයි මේ අන්ඩර් මාස්ටර් එක්ක මේ ක්ලාස් එක ආවට අන්ඩර් මාස්ටර්ගේ විශේෂ කාරණා දෙකක් දකින්නවා. එක කාරණයක් තමයි මෙතුමාට පුළුවන්කම තියෙනවා මේ දැන් මෙතන මේ ක්ලාස් එක මම ගත්තොත් මම මාස 6ක වගේ කාලයක් දැන් මේ ක්ලාස් එකට සම්බන්ධ වෙලා. ඒත් එක්ක මේකේ ඉන්න අවුරුදු 2 3 මාස 8 අවුරුද්ද වගේ හිටපු කණ්ඩායමක් ඉන්නවා. එතකොට මේ 20ක විතර කණ්ඩායමක් එකට දාගෙන ක්ලාස් එක කරගෙන යද්දී අර අලුතෙන් මන්නේ කෙනයි පරණම කෙනයි දෙන්නගේ එක්කෙනෙක්වත් හලන්න නැතුව අකණ්ඩව කරගෙන යන්නේ හැකියාවක් තියෙන එක විශේෂත්වයක්. මොකද ගොඩක් තැන්වල වෙන්නේ අපි අලුතෙන් පන්තිකට ගියාට පස්සේ පරණ අය හොඳට කරගෙන යනවා අපිට ඒත් එක්ක යන්න බෑ. එතෙන්දී අපි හැලෙනවා. නමුත් මේ අනුර මාස්ටර්ගේ තියෙනවා විශේෂත්වයක් ඒ ඔක්කොම ඇදගෙන කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම දෙවෙනි කාර්යය තමයි අපි යෝග කරද්දී අතර මේකම ඉන්න හැමෝම අපි යෝගාසන කරලා පුරුදු අය නෙවෙයි. නමුත් හැම ව්‍යායාමක මාස්ටර් ස්ටේජ් එකේ ඉඳලා අපිට පේන්න හැමදේම කරන වෙන තැන්වල වෙන්නේ ගුරුවරයා කියලා දෙනවා අපි කරන්න ඕනේ. එතකොට ඒක ටිකක් සාර්ථක වෙන්නේ නැහැ. මේක හැම ස්ටෙප් එකක්ම යෝග මාස්ටර් ඉස්සරහින්දලා ඒ සම්පූර්ණ පැය දෙකම ඒ විදිහටම කරනවා. ඒක නිසා අපිට මේ ක්ලාස් එකට සහභාගී වෙන අයට අපිට හරි පහසුයි මේ වැඩේ ඒක බලාගෙන කරන. එතකොට අපිට අර ස්ටෙප්ස් එකක්වත් මගහැරෙන්නේ නැහැ. හරියට ඒ දේ කරන්න පුළුවන්. ඒක නිසා ඒක ප්‍රතිඵල අපිට අදටත් හොඳටම තියෙනවා. මගේ දරුවෝ දෙන්න ඉන්න ඕස්ට්‍රේලියාවේ. ඒගොල්ලෝ ලංකාවේ ඉන්නේ නැද්දී ඒගොල්ලෝ ව්‍යායාම කරන්න ගියා ජිම් වලට. ඒතර ඒ මාව දිරිමත් කරා. මමත් ඒවල ඒගොල්ලන්ගේ අවුරුදු ගානක ඉඳන් මම අවුරුදු 10ක ඉඳන් මම ව්‍යායාම මමත් ඒගොල්ලොත් එක්ක ගිහලා කරනවා. එතකොට මගේ දරුවෝ දෙන්න හැම වෙලේම මාව දිරිමත් කරනවා වා ව්‍යායාම කරන්න. මොකද මගේ වයසත් එක්ක
මම හරි නිරෝගිමත් දැන්. එතකොට මම හරි ආසයි මේ දෙක කරන්න, මේ ව්‍යායාම කරන්න මම ආසයි, මේ යෝගා කරන්න ආසයි. මම ජිම් වලට ගියාට මට ඕන දේ මට ලැබුණේ නැහැ. හැබැයි මට මේ මාස්ටර් හම්බුණාට පස්සේ මගේ හුස්ම තමයි ව්‍යායාම, මේ යෝගා. මගේ හුස්ම නැත්තම් මට ජීවත් වෙන්න බෑ වගේ. මම යෝගයකට ගොඩක් ආදරේ. මාස්ටර් කියන්නේ මට හම්බුනේ ජීවිතේ පුදුම මිතුරෙක්. ඒ කියන්නේ මං කියවනේ මට හුස්ම කියලා. එතකොට මම හරි ගරු කරන පුද්ගලෙක් මාස්ටර් කියන්නේ. අයා කවදාවත් අපිව අතෑරියේ නෑ. අපි දැන් අපි එන්නේ අපි වයසට යනවානේ. එතකොට අපිට ගොඩක් හන්දි එහෙම කැක්කුම ගන්නකොට අපිට කරන්න බැරි අවස්ථා තියෙනවා. ඒතර මාස්ටර් ළඟට ඇවිල්ලා මෙහෙම කරන්න කියලා කියනවා. ඒතර මම ඒ කරපු විදිය බලලා මම හරි සන්තෝෂයෙන් මට හැමදේම දැන් ගොඩක් මම ඉස්සරහා ඉන්නේ. මට ඒක ජීවිතේ හම්බුනේ ලොකුම භාග්‍යයක්. මගේ වයස අවුරුදු 75යි. මේ අවුරුදු 75ට මම හොඳ නිරෝගිමත් පුද්ගලෙක් විදිහට ඉන්නවා. ඒක මට ලබා දීලා තියෙන්නේ මේ යෝග ව්‍යායාම වලින්. අද මම පුදුම සතුටකින් ඉන්නේ. මොකද අවුරුදු 30කින් විතර මම පැන්ඩෝල් පෙත්තක්වත් බීලා නැහැ. හරිම නිරෝගී. ඒකට ප්‍රධානම හේතුව යෝග ව්‍යායාම. මම වෙනත් ව්‍යායාම කරලා තියෙන පොඩි කාලේ ඉඳලා. මොකද මට මේ දේ ලැබුණ එක ලොකුම සම්පතක්. ඇත්ත වශයෙන්ම මම පුදුම සතුටක් ලබනවා. මොකද අපේ මාස්ටර් අපේ පිටිපස්සෙන් පන්න මේක අපිට කියන්නේ අතාරින්න දෙන්නේ නැහැ. හැමතිස්සෙම අපි මේ යොදවනවා. ඒ වගේම අපිත් බොහොම කැමැත්තෙන් යෙදෙනවා. මං හිතන්නේ මේ වයසට අපි වගේ පුද්ගලයන්ට ලැබෙන්න ඕන හොඳම දේ තමයි මේ යෝග ව්‍යායාම.